ටිබියයි රාත්‍රී කඳුරක් ඒගොල්ලන්ගේ වත්තේ පවත්වන්න තීරණය කළා. කුඩාරම් හදන වැඩවලට දවසම ගත වුණ හින්දා කට්ටියටම හරිම මහන්සි. අපේ කඳවුර ලස්සනට හැදුනා. මම හිතපු විදිහටම වැඩේ කෙරුණා. දැන් මහන්සි වැඩි හින්දා කට්ටියටම ඕන කලේ හොඳට නිදා ගන්න. මෙන්න කෙහෙල් මල් කේක් වඩපුරා කටට ගෙලත් තුනනවා. නියමයිනේ මාත් හරි ආසයි මේවට. ඇයි මම්මා? අපිට පුළුවන් හැමෝම බෙදාගෙන කන්න ඕනේ. මම එතනින් කියනවා. දැන් බඩගිනි හදුනා මෙතනින් අරන් කමු. රාත්‍රියක් හැමෝටම. එන්න කුඩාරම ඉඳ ඇති අපිට. කෝලි කුට්ටුල නිදාගත්තේ නෑ. මේගොල්ලෝ කුඩාරමෙන් පිටතට වෙලා නපුරු ශබ්ද වලින් ටිඩිලව බය කරන්නයි කල්පනාව. නේද? එයා තමයි කැලෑගේ භූතයා. කේක් වටියක් වෙනවද? ඇත්තට මෙයා මොන වගේද? උණ ගහක් වගේ උසයි. උණ ගස් දිකොක් විතර. මහත අලියෙක් වගේ. අලි දෙන්නෙක් වගේ. කොයි දෙයනේ? භූතයාගේ බර. රූල් 10ක බර. ඔයා හිතනද මේ කේක් කනවා කියලා යකා? කේක් භූතයා කියන්නේ ඒකනේ. නේද මාළි? ඒකනේ. දන්නවද මේ භූතයා මේ ටින් එකක් කනවා. මං කියන්නම් කෙහෙල් මල් කේක් හංගමු. හරිනේ. ඒක ඇත්ත හොඳ මොලේ. තියව කුඩාරමේ තුනේ. මොකද? කේක් භූතය ඇතුළට අයියෝ මොකනයට භූත බලපෑම් නෑ. මේ ජරා කේක් මට එපා. එහෙනම් කිව්වේ ආසම කෑම කියලා. ජීලුවටනේ කිව්වේ. බොරුව හොඳ නෑ. අපි දෙමු මේ කේක් එක කන්න කියලා කේක් භූතයටම. සුබ රාත්‍රියක්. මං යනවා නිදා ගන්න. මෙන්න මාත් එනවා. මාත් එනවා. නිදා ගන්න. කෝලි කුට්ටු සහෝදරයා ටිඩිල බය ඉන්න හින්දා ආයෙත් සද්ද කරන්න පටන් ගත්තා. කුඩාරම ළඟට නේද? නියමයි. විශේෂකට ජීවිතේ මිනිස් වෙලා භූතයා ගැන විශ්වාස කරනකොට ෆෝන් එක බලන්න. කවුවත් නෑනේ. ඒ සද්ද කේක් භූතයන් ගෙන්න මෙන්න බෑ. හොඳට පුරුදුයි මට. ඔය කෝලි කුට්ටු සහෝදරය අපිව බය කරන්න ශබ්ද කරනවා. දැන් බලමු. මේ ඉන්නේ භූත ජෝඩිය. ඔය දෙන්නද මෙච්චර වෙලා අපෝ බය කරලා යෝ. අපි දැන්නේ භූතයා විශ්වාස කරනවාද කියලා. අපි දෙන්නත් බයට කෑ ගැහුවේ. ළමයි. මේ කුඩාරමත් කඩලා දැක්කද? ඒක තමයි. දැන් කොහොමද කුඩාරම් හදන්නේ? එක උත්තරයයි දැන් අපිට තියෙන්නේ. මොකද? ගෙදර යන එකයි ඔක්කොම නිදා ගන්න. හොඳ මොලේ. හැබැයි අපිව දාලා යන්න එපා. අර පැත්තෙන් තව භූතෙක් එමවුත්. නග වැඩ කරන්න එපා. ඔව්. මින් පස්සේ මිනිස්සු බය කරන විහිළු කරන්න එපා. මට නම් දැන් නිදා ගන්න බෑ. මොකද හේතුව? කාලා ඉවර වෙනකල් කෙහෙල් මල් අනුන්ව බය කළාම තමුත් බය වෙනවා කියන්නේ ඕකනේ. පැංච පුංචි පැංචි ගුණ නැන මිස නෑ අංචි මේ සෙල්ලංගේ පුංචි දෙයි යහපත් ආරංචි ඉන්දිය